අයිබෝන් හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය ආසාවෙන් බලපු ඒ වගේම හදවතට ගොඩක් කතා කරපු දමිළ චිත්‍රපටයක් ගැන. ඒ තමයි විජේ සේතුපති සහ මැඩෝනා සෙබස්තියන් රඟපාන කාදලුම් කඩන්දු පෝගුම් කියන චිත්‍රපටිය. මේක ඇත්තටම වෙනස්ම විදිහේ ආදර කතාවක්ද? නැත්නම් ඊට එහා ගියපු දෙයක්ද? අපි බලමු. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නලෙන් කුමාරසාමි. එයාගේ අධ්‍යක්ෂණය ගොඩක් රියලිස්ටික්. කතාව හරිම සරලව ඒත් හදවතට දැනෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. කතාව පටන් ගන්නේ ගෑනු ළමයෙක් උද්‍යානයක බංකුවක් මත හිඳගෙන කියන කතාවකින්. මේ ළමයාගේ නම යාලිනී. එයා එයාගේ ගෙදරින් පැනලා ආපු විස්තරේ ඉඳන් පාපෝච්චාරණය කරන කොටසක් තමයි යන්නේ. මෙයා ගෙදරින් පැනලා එන්නේ චෙන්නයි නගරයේ ලොකු IT සමාගමක රස්සාවක් කරන බලාපොරොත්තුවෙන්. ගෙදර අයට බලන්න වීඩියෝ රෙකෝඩර් එකක් තියලා තමයි මෙයා එන්නේ. මෙයාගේ තාත්තා දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. ඉතින් තාත්තා මේක දැනගත්තු ගමන්ම එයාගේ යාළුවෙක්ට කතා කරලා කෝච්චියේ නමයි සීට් නම්බර් එකයි කියලා එයාව බස්සන්න කියනවා. ඉතින් ගෙදර කට්ටිය ස්ටේෂන් එකට යනකොට යාලිනී ස්ටේෂන් එකේ මූණත් ඇද කරගෙන වාඩි වෙලා ඉන්නවා. යාලිනී කොහොම හරි අම්මයි තාත්තයි එක්ක කතා කරලා ඒ දෙන්නව කැමති කරව ගන්නවා එයාගේ මේ තීරණයට. තාත්තා ඒ පාර ඊළඟ කෝච්චියේ ටිකට් එක බුක් කරලා දෙනවා. මෙයාට වියදමට අවශ්‍ය සල්ලි ටිකකුත් දෙනවා. ඉතින් යාලිනී එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න චෙන්නයි නගරයට යනවා. එයාට ඊළඟ දවසේ තමයි එයාගේ පත්වීම බාර ගන්න තිබ්බේ. යාලිනී අලුත් රස්සාව සතුටින් කරගෙන යනවා. අලුත් යාළුවෝ, අලුත් තැනක්. මේ අතරේ එයාගේ පවුලේ අයත් ඇවිල්ලා එයාව බලලා යනවා. ඒත් එක දවසක් යාලිනී කම්පැනි එකට යනකොට එතන මහා කලබලකාරී ගතියක් ඇති වෙලා. යාළුවෙක් එක්ක කතා කරාමයි යාලිනී දැනගන්නේ කම්පැනි එක වහලා දාලා කියලා. යාලිනීගේ හීන ඔක්කොම කඩා වැටෙනවා. එයා මේ විස්තරේ ගෙදරට කියන්නේ නැහැ. එයා හිටපු තැන ගෙවල් කුලිය දී ගන්න බැරි නිසා අලුතින් අඩුවට තැනක් හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ රස්සාවලුත් හොයනවා. මෙයා නවතින තැනක් හොයන්නේ රුපියල් 4000කට වගේ ගොඩාක් අඩු වියදමකට. කොහොම හරි මෙයා බ්‍රෝකර් කෙනෙක්ට කියලා නවතින තැනක් හොයාගන්නවා. මෙයාගේ බඩු තනියම මෙයාම අරගෙන යනවා. මෙයාට උඩ තට්ටුවක් තමයි හම්බ වෙලා තියෙන්නේ. මෙයාට අල්ලපු කාමරේ ඉඳලා තරුණයෙක් එළියට එනවා. එයා මෙයාත් එක්ක වචන කිහිපයක් කතා කරනවා. යාලිනීට නම් එයාව එච්චර ඇල්ලුවේ නෑ. මේ තරුණයාගේ නම කදීර්. මෙයා ඒ පළාතේ පොඩි පොඩි මැර වැඩවලට සම්බන්ධයි. මෙයාගේ උවමනාව තියෙන්නේ කවදා හරි බාර් එකක අයිතිකාරයෙක් වෙන්න. මෙයා ළඟදි තමයි හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ අතරේ යාලිනීගේ ගෙදරින් එයාව බලන්න එන්න හදනවා. යාලිනී කොහොම හරි වැඩ වැඩි කියලා එයාලව පරක්කු කරගන්නවා. යාලිනී කෑම කන්න යන කඩේ තමයි කදිරුත් කෑම කකා ඉන්නේ. යාලිනීව දැකලා එයාගේ ඉස්සරහ ආසනයේ වාඩි වෙන්න කියනවා. මෙයා යාලිනී එක්ක රස්සා විස්තර කතා කරනවා. යාලිනී කෑම කාලා බිල ගෙවන්න යද්දි කදිර එයාගේ බිලත් ගෙවලා තිබ්බා. හැබැයි මෙයා එළියේදී ආපහු යාලිනීගෙන් සල්ලි ඉල්ල ගන්නවා. කදිර් මෙයාගේ බිල ගෙවලා තියෙන්නේ සිල්ලර නෑ කියලා කඩෙන් කියපු හින්දායි. මේ වෙලාවේ යාලිනී කදිර්ගෙන් අහනවා එයාගේ රස්සාව මොකද්ද කියලා. වලිකාරයෙක් කියලා තමයි කදිර් කියන්නේ. ඒ අතරේ කදිර් වැඩ කරන ලොක්කත් එක්ක සම්පත් කියලා කෙනෙක් කදිර් වෙනුවෙන් කතා කරනවා. එයාට බාර් එකක් අරන් දෙන්න. ඒත් මේ මිනිහයා නම් ඒකට කැමති නැහැ. කදිර් කලින් හිරේ ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 5කට මේ සම්පත් කියන කෙනා වෙනුවෙන්. ඒ වුණාට කදිර් වෙනුවෙන් මෙයාලා කිසිම දෙයක් කරන්නේ නැහැ. දවසක් රෑ පාරේ ඇවිදින ගමන් ඉන්නකොට කදිර් එතන තිබ්බ සුපර් මාකට් එකක බඩ හොරකම් කරපු ළමයි දෙන්නෙක්ව අල්ලගෙන ඒ කඩේ හිටපු මිනිහයා කෑක ගහ ඉන්නවා. මේ වෙලාවේ කදිර් මෙතනට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳනවා. ඒ වෙලාවේ යාලිනිත් ඒ කඩේ තමයි ඉන්නේ. එයා ඒ කඩේ වැඩ කරනවා.
මෙයා යාළුණියව දැකලා කතා කරනවා. යාළුණී පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට තමයි මේක කරන්නේ. මෙයා මෙතනින් සෝඩා බෝතල් දෙකක් අරගෙන එළියට යනවා. ගිහින් අර ළමයි එක්ක කතා කරනවා. ඒ ළමයින්ට උපදෙසුත් දෙනවා. යාළුණී එක දවසක් ඉන්ටර්විව් එකට යන්න ලෑස්ති වෙලා එළියට එනවා. එයාගේ කුඩේ තිබ්බේ ගෙයින් එළියේ. ඒත් එයා එළියට එනකොට ඒක එතන තිබ්බේ නෑ. ඉතින් මෙයා තෙමි තෙමිම ඇවිදගෙන යනවා. ටික දුරක් යද්දි ඉස්සරහට කදිර එයාගේ කුඩෙත් දාගෙන එනවා පේනවා. යාළුණී ඒ පාරේ එකත් උදරගෙන යනවා. මේ වෙලාවේ කදිර එයාව ගිහිල්ලා බස්සන්න කිව්වත් යාළුණී ඒක අහන්නේ නෑ. ඉන්ටර්විව් එක ඉවර වෙලා යාළුණී මූණත් නරක් කරගෙන එනවා. මේ වෙලාවේ කදිරට එයාව හම්බ වෙනවා. මොකද වුනේ කියලා අහනවා. යාළුණී බනිනවා. ඔයා හින්දා තමයි ඒකත් නැති වුනේ. ඒ විදිහට තෙමිලා ගියාම කවුද රස්සාවක් දෙන්නේ කියලා අහනවා. කදිර වැඩ කරන තැන එයාත් එක්ක වැඩ කරන්න අලුත් සේවකයෙක් ඇවිල්ලා. එයාගේ නම මුරලි. එදා කදිර යන්නේ කඩේකට දීපු සල්ලි වගේක් එකතු කරගන්න. ඒත් ඒ වැඩේ හරි ගියෙත් නැහැ. එදා ඒසයි කෙනෙක් ඇවිල්ලා කදිරට ගහනවා. ඒ වුණාට පස්සේ තමයි දන්නේ එයාගේ රස්සාව නැති වෙලා දැනට මාස 6ක් වෙනවා කියලා. කදිරට ඒකට නම් හරිම කේන්ති. ඊට පස්සේ දවසක් පාන්දර කදිර හැරෙන යාළුණී තියපු එලාම් එකක සද්දෙට. කදිර එලාම් එක නවත්තන්න කියලා කියන්නේ එළියට යනකොටම බ්‍රෝකර් කෙනෙකුයි තවත් ගෑනු කෙනෙක් එක්කගෙන එනවා යාළුණීගේ ගේ පෙන්නන්න. කදිර ඒ ඇයි කියලා ඇහුවාම එයා කියනවා මේ ගෙදර ගෑනු ළමයා කිව්වා ඉස්සරහා කාමරේ ඉන්න මැරයාත් එක්ක මේ කාමරේ ඉන්න බෑ කියලා. ඒක හින්දායි මේ ආවේ කියලා. ඊට පස්සේ ආපු කෙනත් ඒකට කැමති වෙන්නේ නම් නෑ. එතකොට බ්‍රෝකර් කියනවා හරි මම මැරයාව එලවන්නම් කියලා. ඒ වෙලාවේ කාමරේ ඇතුළට ගිය මේ ගෑනු කෙනා හයියෙන් කෑ ගහනවා. කදිරුත් මොකද මේ බෙරිහන් දෙන්නේ තවත් හයියෙන් එලාම් එක ඕෆ් කරන්න කිව්වහම කියලා අහගෙන එනවා. එතකොට තමයි කදිර දකින්නේ යාළුණී වැටිලා ඉන්නවා. ඊට පස්සේ කදිර එයාව උස්සගෙන බෙහෙත් ගන්න එක්කන් යනවා. කදිර හිතන්නේ යාළුණී සිය දිවි නසා ගන්න ගිහින් කියලා රස්සාවක් හොයාගන්න බැරි වුණ නිසා. යාළුණී ගාව වැටලා තිබ්බ බෙහෙත් පෙති කුප්පියත් එයා එතන ඉන්න නර්ස් කෙනෙක්ට දෙනවා. නර්ස් කියන්නේ ඒක පෝෂණ අතිරේකයක් කියලා. හොස්පිටල් එකේ බිල විදියට රුපියල් 1200ක් ගෙවන්න කියලා නර්ස් බිල කදිරට දෙනවා. කදිර ඒක ඒ කෙල්ලටම දෙන්න කියනවා. එයා ගෙවයි කියලා. මොකද්ද අසනීපේ කියලා ඇහුවහම කියන්නේ එයාගේ ශරීරය දුර්වල වෙලා තියෙන්නේ කියලා. හොඳට කෑම ගන්න ඕන කියලා තමයි නර්ස් කියන්නේ. කදිර ඒ පාරේ යාළුණීව බලන්න යනවා. කදිර දැක ගමන් මේ යාළුණී අහනවා. ඔයා මොකටද මෙහෙට ආවේ කියලා. එතකොට මම තමයි ඔයාව උස්සගෙන ආවේ කියලා කදිර කියනවා. යාළුණී බය වෙලා කෑ ගහනවා. ඔයා මාව උස්සන් ආවද කියලා. බලන්න නිකම් බොරුවට 1200ක් දෙන්න උනානේ. ටිකක් වෙලා ගියා නම් මම නැගිටිනවන්නේ කියලා යාළුණී කියනවා. අනික ඔයා මොකටද මගේ කාමරේට ආවේ කියලා යාළුණී කේන්තියෙන් අහනවා. එතකොට වෙච්ච සිදුවීම කදිර මෑට විස්තර කරනවා. ඔයා ඉස්සරහා කාමරේ මැරයෙක් ඉන්නවා කියලා බ්‍රෝකර්ට කිව්වා නේද? කවුද මේ මැරයා කියලා අහනවා. යාළුණී ලෙඩ වෙලා වගේ ආයෙ හාන්සි වෙනවා. ඊට පස්සේ බෙහෙත් අරගෙන යාළුණී කදිරුයි පයින්ම ආපහු නවාතැන්පලට එනවා. යාළුණී මේ අතරේ කදිරගෙන් අහනවා ඔයා ඇත්තටම මැරෙයිද කියලා. මොකද හැමතිස්සෙම ඔයාගේ මූණේ තුවාලනේ. කදිර එපාර බැන බැන යනවා. ඊට පස්සේ වැස්ස දවසක කදිර එයාට කන්න කෑම ගේන්න කියලා ගෝලයෙක්ට කියනවා. ඒ වෙලාවේ කදිර එළියට යනකොට යාළුණී වැස්සේ එළියට යන්න බැරුව බලාගෙන ඉන්නවා. බලද්දි යාළුණී යාගේ කුඩේ අන්තිමට ගිය ඉන්ටර්වයුව එකේ දාලා ඇවිල්ලා. ඒ පාරේ කදිර රුපියල් 200ක් ඉල්ලනවා කුඩයක් ගෙනත් දෙන්න. ආබට කුඩයක් ගේන්න කියලා තමයි යාළුණී සල්ලි දෙන්නේ. කදිර වැස්සෙම දුවගෙන ගිහින් කුඩයක් අරන් එනවා. ඔය කුඩේට රුපියල් 100ක් වැඩි කියලා තමයි කදිර යාළුණීට කුඩේ දෙන ගමන් කියන්නේ. යාළුණී කුඩෙත් අරන් ඒත් එක්කම යනවා. කලගුණ නොදත් ලොවක් කියලා කදිර බලාගෙන ඉන්නවා. ඒත් එක්කම මගක් දුරට ගිය යාළුණී ආපස්සට හැරිලා "සර් හුඟක් ස්තුතියි" කියලා කියනවා. යාළුණීගේ ඉන්ටර්වයුව එකේදී එයාට සින්දු කියන්න කියනවා. නටන්න කියනවා. අන්තිමේදී එයා ඇප්ලයි කරපු IT තනතුරට තාම වේකන්සි එකක් නැහැ කියලා එයාව හරවලා යවනවා. යාළුණී ඇස් දෙකේ කඳුළුත් පුරවගෙන තමයි බස් එකේ ගෙදර එන්නේ. ඒ අතරේ කදිරටත් එයාගේ ලොක්කා පෝස්ටර් අලවන්න කියනවා. ඒක සුළු වැඩක් නිසා කදිර එකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඒකට ලොක්කට කේන්ති යනවා. ඒ පාර කදිර ඒක අලවන්න අරන් යනවා.
කදිර් පෝස්ටර් අලවන තැනට යාල්නී එනවා. යාල්නී දැක්කහම කදිර් පෝස්ටර් එක හංග ගන්නවා. කදිර් පෝස්ටර් අලවන බව යාළුවන්ට පෙන්වන්න කැමති වෙන්නේ නැහැ. මේ පෝස්ටර් අලවනවට කීයක් දෙනවද කියලා යාළුවනි අහනවා. මේව සල්ලි වලට කරන දේවල් නෙවෙයි. දැන හැදුම්කමට කරන දෙයක්. ඇයි ඔයාට රස්සා හොයන එක එපා වෙලාද? සුදුසුකම් වලට තමයි රස්සා කරන්න ඕන කියලා කියනවා. ඒ පාරේ යාළුවනි කදිරට අඬ ගහනවා. කන්න යමු. එයාට බඩගිනි කියලා. කඩේට ගියාට එයාලා කෑම හදන්න හටන් අරන් තිබ්බේ ඒ වෙලාවේ. ඒ පාර යාළුවනි කියනවා එයාට රසට උයන්න පුළුවන්. එයා හදන්නම් කියලා. ඉතින් දැන් කඩේ ගිහින් මේ දෙන්න උයන්න බඩු අරගෙන යනවා. යාළුවනි නූඩල්ස් හදලා කදිරට දෙනවා. ඊට පස්සේ දවසක කදිර බුරියානි එකක් හදලා යාළුවන්ට දෙනවා. යාළුවනි කෑම එක කාලා වාචනය දෙන ගමන් හරිම රසයි. ඔයා කොහෙන්ද ඉගෙන ගත්තේ අහනවා. ඒ පාර කදිර් කියනවා හිරේදි කියලා. මේ අතර යාළුවනි එක කම්පැනිස් වලට කෝල් කර ජොබ් එකක් හොයනවා. යාළුවනි BBC එකෙන් කතා කරන්න කියලා එක කම්පැනි වලට බොරු කියලා ජොබ් එකක් හොයන්න බලනවා. ඒ අය එයාට බැනලා ෆෝන් එක කට් කරනවා. කොහොම හරි එක ආයතනයකින් මෙයාට ආපහු කෝල් එකක් එනවා. ඒකේ HR මැනේජර් මෙයාට කතා කරනවා. එළිය හොටෙල් එකකදී මේ මනුස්සයා යාළුවනිට අයිති යෝජනාවක් කරනවා. යාළුවනි කොහොම හරි බේරිලා පැනලෙනවා. එයා එද්දි කදිර් කාමරේ දොර ගාව ඉඳලා කතා කරනවා. එයාටත් මේ සිදුවීම කියලා එයා දීපු කාඩ් එකත් කදිර්ට දෙනවා. කදිර් ඊට පස්සේ දවසේ මේ මනුස්සයව හොයාගෙන ඒ කම්පැනි එක ළඟට ගිහින් බලන් ඉන්නවා. මෙයා ඒ මනුස්සයාට හොඳටම ගහනවා. අන්තිමේදී පොලිසිය ඇවිල්ලා කදිරව ජීප් එකේ දාගෙන යනවා. යාළුවනි පොලිසියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ගැන කියලා අන්තිමේදී කදිරව බේර ගන්නවා. ඒ අතරේ වාහනේ යන ගමන් යාළුවනි කදිර එක සෙල්ෆියක් ගහනවා. යාළුවනි එදා රෑ කදිර එක එකතු වෙලා මත්පැන් පානය කරනවා. අර මනුස්සයා එක ගහගත් එක වැරදි කියලා තමයි යාළුවනි කියන්නේ. ඒ වෙලාවේ කදිර කියනවා ඔයා නෙවෙයි. වෙන ගෑනු ළමයෙක් වුණත් මං ඒ දේ කරනවා තමයි කියලා. ඒ වෙලාවේ යාළුවනි එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටපු බවත් එයා කලින් කම්පැනි එකට වැඩ කරලා ඒ කම්පැනිය වහපු වෙලාවේ ටක් ගාලා ජොබ් එකකුත් හොයාගෙන ගිය බවත් යාළුවනි අමාරුවේ වැඩිච්ච වෙලාවේ එයාත් එක්ක හිටියේ නැති බවත් කියනවා. මෙහෙම ටිකක් කතා කර ඉන්න අතරේ යාළුවනි එකපාරටම අඬන්න ගන්නවා. හේතුව විදියට කියන්නේ මම බොන එක ලැජ්ජාවක්. ඒ වගේම ඔයා වගේ මැරේක් එක්ක එකතු වෙලා බොන එක ඊටත් වඩා ලැජ්ජාවක් කියලා. එතකොට කදිර අහනවා එහෙනම් ඔයා දැන් මං හොඳ කෙනෙක් කියලා කිව්වේ කියලා. ඊට පස්සේ කදිර කියලාම යාළුවනි අන්න එක නවත්තනවා. නවත්තලා සමා වෙන්න කියලා කදිර ළඟට අඬ ගහනවා. ඒ පාර මෙන්න යාළුවනි කදිර්ගේ උරහිසටත් හේතු වෙලා නිදා ගන්නවා. කන්න කියලා කිව්වත් ඇහුවේ නෑ. ඒ පාර කදිරුත් ඒම හේතු වෙලා නිදා ගන්නවා. ඊළඟ දවසේ මුලින්ම නැගිටින්නේ යාළුවනි. එයා කදිර ළඟට තුරුල් වෙලා හොඳට නිින්ද ගිහින් ඉඳලා තිබ්බේ. නැගිටපු ගමන් යාළුවනි ඉක්මනට එතනින් අයින් වෙලා එයාගේ ගෙදරට යනවා. ඊට පස්සේ නැගිටින කදිර සතුටින් නටනටා ලෑස්ති වෙනවා. එයා රැවුලත් කපනවා. මොකද එදා රෑ යාළුවනි කියනවා එයාට රැවුල කපන්න කියලා. මෙයා ඊට පස්සේ යාළුවනිට ගිහිල්ලා අඬ ගැහුවත් යාළුවනි සද්ද නොකර හං ඉන්නවා. ඒ පාර කදිර් කාමරයට ගියාට පස්සේ යාළුවනි හිමීටම ගෙදරින් එළියට යනවා. මේ වුණාට ඒ සද්ද ඇහිලා කදිර් යාළුවනිගේ පස්සෙන්ම කතා කරගෙන යනවා. ඒ පාර යාළුවනි කියනවා එක්ස්කිමෝවරුත් සීතල දවසට එයාලා හදන බල්ලවත් බදාගෙන නිදා ගන්න කතාවක්. ඒ පාර කදිර යාළුවනිට විහිළු කර පස්සෙන් එනවා. බල්ලත් එක්ක නිදියපු කෙල්ල කියලා. කදිර් එයාගේ බොස් හම්බ වෙන්න ගිහිල්ලා ඊට පස්සේ කලින් දවසක එයාට ගහපු මැරයෝ 4 දෙනෙක් හොයාගෙන යනවා. මුරලි එක්ක ගිහිල්ලා එයාලට හොඳටම ගහලා එනවා. මේ අතර යාළුවනි තවත් ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඒකේ පළමු වටේන් එයාව තේරෙනවා. ඊළඟ වටේ තියෙන්නේ ඊළඟ බ්‍රහස්පතින්දා දවසේ. යාළුවනි සතුටටම කදිරට කේක් අරන් දෙනවා.
මේ වෙලාවේ යාළුවන්ට එයාගේ ගෙදරින් කෝල් එකක් එනවා. ගෙදර අය දැනුයි දැනගෙන තියෙන්නේ කම්පැනි එක වහපු විත්තිය. තාත්තා එදා රෑම කෝච්චියේ ආව බලන්න එනවා කියලා කිව්වත් යාලිනී තව ටිකක් කල් ඉල්ලනවා. ඒ වුණාට හරියන්නෙම නැති තැන යාලිනී ලොකු බොරුවක් කියනවා. එයා ලොකු IT කම්පැනි එකක මැනේජර් කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. දවස් 4ක ඉන්ටර්විව් එකක් එයා ලෑස්ති කරලා තිනවා කියලා. ඒ පාරේ තාත්තා කියනවා එයාත් එක්ක ඉක්මනටම ගමට එන්න කියලා. මෙයා කදිරට තමයි ඒ විදිහට රඟපාන්න අඬ ගහන්නේ. කදිර මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණත් යාලිනී ඇවිටිලි කර කර එයාගේ පස්සෙන්ම යනවා. කොහොම හරි අන්තිමේදී කදිරව කැමති කරගන්න පුළුවන් වෙනවා. යාලිනී කදිරට අලුත් ඇඳුම් අරන් දීලා කියන්න ඕන දේවලුත් පාඩම් කරවනවා. ගිය වෙලේ ඉඳන් යාලිනීගේ තාත්තා එක එක ප්‍රශ්න අහනවා. ඒ වෙලාවට යාලිනී උත්තර දුන්නාම තාත්තා එයාට කියනවා මම ඔයාගෙන් නෙමෙයි ඇහුවේ කියලා. ඒ පාර කදිර් දිගටම එක එක උත්තර කියාගෙන යනවා. හැබැයි ඒ කියන්නේ ඔක්කොම පටලවලා. හොඳ වෙලාවට යාලිනීගේ තාත්තා හිතනවා මෙයා මේ කියන්නේ බය වෙලා තමයි කියලා. ඉතින් තාත්තා කියනවා පුතේ බය වෙන්නත් එපා, ලැජ්ජ වෙන්නත් එපා කියලා. මෙයාලා එදා රෑ කෝවිලට යනවා. ඒ අතරේ යාලිනීගේ තාත්තා ඒ දෙන්නගේ කසාද ගැනත් කතා කරනවා. කදිර් නම් බය වෙලා දැම්මම කසාදේ කරන්න ඕනේ නැහැ. ඊට කලින් සූදානම් වෙන්න ඕන කියලා කියනවා. ඒ අතරේ තාත්තගේ යාළුවෙක් ඇවිත් එයා එක්ක කතා කරන්න ගත්තාම ඊට ටිකක් එහාට ගිය යාළුවීව එක්කන් එන්නම් කියලා කදිරුත් එතනින් යනවා. කදිර් කතා කර කර ඉන්න අතරේ යාළුවී එකපාරටම කදිර්ව බදාගෙන ස්තුතියි කියලා යනවා. කදිර් ටිකක් වෙලා බය වෙලා වගේ බලන් ඉන්නවා. ඒ වෙලාවේ කදිර්ට දුරකථන ඇමතුමක් එනවා. සම්පත් කියලා කෙනෙක්ගෙන්. එයා අර 4 දෙනාට ගහපු හින්දා එයාලගේ බාර් එක සීල් කරලා ගියා කියලා කදිර්ට බනිනවා. කදිර් සිගරට් එකක් පත්තු කරගන්නවා. එතන ඉන්න පිරිමි ළමයෙක්ගෙන් තමයි ගින්දර ඉල්ලගන්නේ. මේ ළමයා දීපු සිගරට් එක මෙයා ආපහු දෙද්දි බිමට වැටෙනවා. ඒ ළමයා එකට ආනම්මනම් කියනවා. ඒ වෙලාවේ කදිර්ට කේන්ති ගිහිල්ලා ඒ ළමයාට ගහනවා. ඒ රණ්ඩු ඉවර වෙලා කදිර් එන්න හදද්දි යාලිනී යාගේ තාත්තයි එතනින් ඉස්සරහට එනවා. ඊට පස්සේ කදිර් ආපස්සට හැරිලා යනවා. යාලිනීගේ තාත්තා දැන් මේ විවාහයට කැමති නෑ. එයාලා හදන්නේ යාලිනීව මෙහෙ නතර කරලා වෙන විවාහයක් කරලා දෙන්න. යාලිනී දුකෙන් කල්පනා කර කර ඉන්නවා. මේ අතරේ කදිර්ගේ බොස් කියනවා ගිහින් SIගෙන් කකුල් දෙක අල්ලලා සමාව ගන්න කියලා. එතකොට තමයි එයාලගේ කඩේ ඇරලා දෙන්න කියලා. කදිර් කේන්තියෙන් අහගෙන ඉන්නවා. කදිර් එයාගේ නවාතැන් පොලට යනකොට යාලිනී කාමරේ බඩු අස් කරන්න කියලා බ්‍රෝකර් කෙනෙකුත් ඇවිල්ලා අස් කරනවා. කොහොම හරි යාලිනීගේ ඉන්ටර්විව් තියෙන බ්‍රහස්පතින්දා දවසත් ඇවිල්ලා. කදිර් යාලිනීට කෝල් කරලා ඉන්ටර්විව් එකට යන්න කියනවා. එයා ඉදි 2 විතරවත් වෙයි කියලා යාලිනී කියනවා. එයාට ඉන්ටර්විව් එක තියෙන්නේ 12ට. කදිර් කියනවා ඔයා එන්න. ඔයාගේ එක තියෙන්නේ 2ට තමයි කියලා. එහෙම කියලා ඔෆිස් එකේ ඇඩ්‍රස් එකත් කදිර් ඉල්ල ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා යාලිනී කලින් අරන් දීපු අර ඇඳුමත් ඇඳගෙන කදිර් එනවා. මේ අතරේ යාලිනී ලෑස්ති වෙලා ස්ටේෂන් එකට යනවා. එයා ගිහින් තාත්තටත් විස්තරේ කියලා තාත්තගෙනුත් අවසර ගන්නවා. යාලිනී යන අතරේ කදිර් ඉන්ටර්විව් එක තියෙන තැන ඇතුළට යනවා. බොරුවක් කියලා. කදිර් ඉන්ටර්විව් එක තියෙන කාමරේ ඇතුළටත් යනවා. කදිර් කොහොම හරි යාලිනී එනකම් මෙතන ඇතුළට වෙලා කාලය යවනවා. අන්තිමේදී සිකියුරිටි කෙනෙක් ඇවිල්ලා කදිරව අල්ල ගන්නවා. කදිරව බලෙන් අල්ලගෙන එළියට අරන් යන්න හදනවා. ඒ අතරේ යාලිනී මෙතනට එනවා. යාලිනී දැක්ක ගමන්ම කදිර් කියනවා මම යන්නම් කියලා. යාලිනී ඉන්ටර්විව් එකේ අහන හැම ප්‍රශ්නකටම හොඳටම උත්තර දෙනවා. ඉන්ටර්විව් කරන අයත් එයාගෙන පැහැදෙනවා. එයාව ගන්න කැමති වෙනවා. යාලිනී සතුටින් එයා නැවතිලා හිටපු තැනට ගිහින් කදිර් එනකම් බලාගෙන ඉන්නවා. කදිර් එයා වැඩ කරන තැන කට්ටියත් එක්ක කතාවක්. එයාලට කරදර කරන හිසයව මරන්න තමයි ප්ලෑන් එක. ඒ දේවල් කතා කරලා ගෙදරට එනකොට යාලිනී බැල්කනි එක බලන් ඉන්නවත් කදිර් දකිනවා. ඒ පාර කදිර් එන්නේ නැතුවම හැරිලා යනවා. ඊට පස්සේ දවසේ කදිර් SIව මරන්න යනවා. ඒ මිනිමැරුමේ වගකීම බාර ගන්න කියන්නේ මුරලිටයි. ඒ වුණාට ටික දුරක් යද්දී කදිර් මුරලිට යන්න කියනවා. ඒත් මුරලි එක අහන්නේ නැති තැන කදිර් යාට ගහලා කියනවා යන්න ආයේ මේ බැත්ත පලා දෙන්න එපා කියලා.
එයාට ගිහින් වෙන රස්සාවක් හොයාගන්න කියනවා. ඒ පාර මුරලි අඬ අඬා එතනින් යනවා. කදිර් ගිහින් අර ඒසයි එක්ක රණ්ඩු කළාට කදිර්ට යාට මුකුත් කරගන්න බැරි වෙනවා. ඒ මිනිස්සයා කදිර්ට කූරකින් අනිනවා. මේ අතරේ යාල්නී කදිර් එනකම් මග බලාගෙන ඉන්නවා. එදා හොඳටම වැස්ස දවසක්. ඊට පස්සේ යන්නේ කතාවේ වසර 2කට පසු කොටස. යාල්නී රැකියා කරන ස්ථානයේ ඇය දැන් ව්‍යාපෘති ප්‍රධානියෙක්. ඇය තමයි ඒ ආයතනයේ ලාභාලතම ව්‍යාපෘති ප්‍රධානී. යාල්නී තාමත් කදිරව මතක් කරනවා. එයාට තාමත් එයාව දකින්න හම්බුන්නේ එදායින් පස්සේ. ඒ ගැන පසුතැවීමකින් තමයි යාල්නී ඉන්නේ. දවසක් යාල්නී වැස්සෙම කාර් එකේ පෙට්‍රල් ගහන්න ෂෙඩ් එකට යනවා. ඒ වෙලාවේ යාල්නී කවුරු දැක්ක කියලාද ඔයාලා හිතන්නේ? යාල්නීගෙන් පෙට්‍රල් ගහන විස්තරය අහගන්නේ මුරලි. එතකොට කෑෂ්ද කාඩ්ද දෙන්න කියලා අහන්නේ කදිර. යාල්නිට පුදුමයි. ඒත් එක්කම හරිම සතුටුයි. අනේ ඒ කතාව හරිම ලස්සනයි. ඔයාලත් ඒක බලලා රස විඳින්න. ඉතින් යාළුවනි අලුත් ෆිල්ම් රිවිව් එකක් අරගෙන මම ළඟදිම ඔයාලා හම්බ වෙන්න එනවා. මං හිතනවා අද කතාවත් ඔයාලා හොඳට රස විඳින්න ඇති කියලා. සුබ දවසක්.